ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ඔන්න ඉතින් මම අදත් ආවා අලුත් චූටි වීඩියෝ එකක් අරගෙන. ඔයාලා thumbnail එකේදී දකින්න ඇති සමපැහැපත් කරන්න මුදල් වියදම් කරන්නේ මොකටද මේ වගේ වනමල් තියෙද්දි කියලා. ඉතින් ඒ කතාව බලන්න මගේ වීඩියෝ එකට ආව ඔයාලා දැන් දකින්න ඇති වනමල් කියලා මං කිව්වේ මොනවාද කියලා. වනමල් ගැන කිව්වේ මේ රණවරා මල් ගැන. ඉතින් ආයුර්වේදයේ සඳහන් වෙන විදිහට ගොඩාක්ම ගුණ තියෙන ශාකයක් තමයි මේ රණවරා කියන්නේ. මල් විතරක් නෙමේ මේ ගහේ පස් පංකුවම ප්‍රයෝජනයට ගන්නවා. ඉතින් මේ මගේ චූටි වීඩියෝ එකේදී සමපැහැපත් කරන මේ මල් ගැන ගොඩාක් ගුණ තියෙන කොළ ගැන තමයි මම කතා කරන්නේ. මම අහලා තියෙනවා ගැමි වහරේ තියෙනවා මේ රණවරා මල් එක දිගට අවුරුදු 3ක් බොන කෙනෙක් එයාගේ සමේ පැහැය මේ මලේ වර්ණය ගන්නවා කියලා. ඉතින් මේවා නිකම්ම කියපු කතා නෙවෙයිනි. මම ඉතින් සර්ච් කරලා බැලුවා ආයුර්වේදයේ සඳහන් වෙනවා සම පැහැපත් කරන හොඳ ඖෂධයක් මේ රණවරා කියන්නේ කියලා. ඉතින් ඔය කැලෑවල එතකොට වැව් පිටිවල අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල පැතිවල හරියට තියෙන ශාකයක් තමයි මේ රණවරා කියන්නේ. හරි ලස්සනට මල් පිපිලා සුවඳ දීලා කැලේම පර වෙලා බිමට වැටිලා පස් වෙලා යනවා. ඉතින් මෙච්චර ගුණ දෙයක් අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියලා හැමෝම දන්නවනම් ගොඩාක් සල්ලි වියදම් කරලා සුදු වෙන ක්‍රීම් ගන්න එකක් නැහැ. අපි ඉතින් සුදු වෙන්න ක්‍රීම් එකක් ගත්තොත් ගොඩක් අයගේ මූණ විතරනේ සුදු වෙන්නේ. ඉතින් මේ වගේ ඖෂධීය දෙයක් ගත්තොත් එහෙම මුළු සිරුරෙම සම පැහැපත් වෙනවනේ. ඉතින් සම පැහැපත් වෙනවා විතරක් නෙවෙයි මම අහලා තියෙනවා චර්ම රෝගවලට හොඳයි. එතකොට අපේ විඩාව ආතතිය ඒ වගේ දේවලට සෙම රෝගවලට ඇඟ සිසිල් කරන දෙයක් ඉතින් සම පැහැපත් කරනවා. ඉතින් වසවිස නැතිව හැදෙන මේ සබා දහමෙන් අපිට ලැබෙන නොමිලේම හම්බෙන ඖෂධීය ගුණයක් තියෙන මේ මල් කොළ ප්‍රයෝජනයට ගන්න නැතුව ඉන්නේ මොකටද අපි නේද? ඉතින් අපිට මේ මල් වේලලා අරගෙන තේ වගේ තේ වෙලාවට පානය කරගන්න පුළුවන්. ඒත් එක්කම මේ කොළ අපිට රස මැල්ලුමක් හදාගන්න පුළුවන්. ඉතින් අපි අර මුකුණු වෙන්න එහෙම මැල්ලුම් හදන්නේ ඒ වගේ හදාගන්න පුළුවන්. ඔයාලා මේ දකින්නේ මං අද උදේට අපේ කෑම වේල ලෑස්ති කරගත්ත විදිහ. ඉතින් ගොඩක් අය උදේ කෑම වේල ගැන එච්චර සැලකිලිමත් වෙන්නේ නෑනේ. ඔහෙ මොන හරි පොඩි දෙයක් කාලා දවල්ටම කනවා කියලා හිතනවනේ. ඉතින් අහලා තියනවද උදේට කණ්ඩත් ඕනි රජෙක් වගේ නේද? මම ඉතින් ඔය රණවරා කොළ මැල්ලුමක් හැදුවා. ඔය විදිහට උදේම නැගිටලා මේ බුෆේ එක ඇරේන්ජ් කරලා තිබ්බහම ඉස්කෝලේ නිවාඩු අපේ දරුවන්ට නැගිට්ටහම එයාලටත් හරි ආස හිතෙනවා. පුතේ මැල්ලුම් කන්න කියලා බල කරන්න ඕන වෙන්නෙත් නැහැ. එයාලා හරි ආසාවෙන් මේ කෑම වේල ගන්නවා. ඒත් එක්කම මම කිව්වේ ඔයාලට මල් ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහ. ඉතින් අපිට පුළුවන් ඔය මල් ටිකක් කඩලා හොඳට අවුවේ දාලා වේලලා තියාගන්න. එතකොට අපිට තේ බොන වෙලාවට මේ මල් ටිකක් රත් කරලා බොන්න ගන්න පුළුවන්. එතකොට මේ දැන් අපි කාන්තාව වෙච්ච අපිට ඒ වගේම දැන් ඔයාලට දුවලා හැම ඉන්නවනම් එයාලට මාසික පීරියඩ් වලදී සමහර අයට හරි අපහසුතාවයක් දැනෙනවා. ඉතින් මේ වගේ පානයක් අපි බිව්වොත් ඒ අපහසුතාවය මග අරව ගන්නත් මේක හොඳ ඔසුවක්. ඉතින් ඔය මල් අපි බොණ්ඩ හදාගද්දී ඔය වේලිච්ච ඒවා හොඳට හොදලා භාජනයකට දාලා වතුර දාලා රත් කරනවා. ඉතින් ටිකක් වෙලා රත් වෙද්දී අපිට අර තේ කහටවල පාට ගොඩාක් කහට නෙමෙයි එහෙම පාට වෙනවා මේක. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක පෙරලා අරගෙන අකුරු කෑල්ලක් කකා බොන්න තමයි. ඉතින් ඔයාලා දන්සලකට ගිහින් එහෙම නැත්තම් ට්‍රිප් එකක් ගිහින් එහෙම මේ රණවරා මල් බීලා ඇතිනේ. ඉතින් එදා ඒ මතකය එදාට විතරක් නෙමෙයි සතියකට සැරයක්වත් අඩු ගානේ ගෙදරදිත් මේ රසය ගන්න ඔයාලට පුළුවන්. ඉතින් අපේ දරුවන්ට කිසි ලෙඩක් දුකක් හැදෙන්නේ නැතුව නිරෝගීව ඉන්න අපි උදව් කරන්න ඕනනේ නේද? ඉතින් කොළ ටිකක් මැල්ලුම් හදලා දීලා මල් මේවා නොමිලෙම අපිට සපේ ගන්න පුළුවන් දේවල්නේ. ඉතින් හවසකට බොණ්ඩ හදලා දීලා
අම්මා කෙනෙක් විදිහට චුට්ටක් හිතුවොත් කොච්චර දෙයක් කරන්න පුළුවන්ද? මට හිතෙනවා මේක හොඳ ස්වයං රැකියාවක් කියලාත්. කැලේ ඔච්චර මල් පිපිලා තියෙනවා. ඉතින් මේවා සල්ලි නෑ රස්සාවක් නෑ කියලා ඉන්න කෙනෙකුට මේ ටිකක් කඩලා වේලලා ආයුර්වේද බෙහෙත් බඩු තියෙන කඩේකට විකුණ ගන්නත් පුළුවන් නේ. ඉතින් මට හිතෙනවා අද මගේ වීඩියෝ එක කාට හරි චූටිම හරි වැදගත්කමක් වෙයි කියලා. ඔන්න ඉතින් ඔය මම හවස බෙලිමල් රත් කරගත්ත ඒවා තමයි ඔයාලා දැක්කේ. මේ මං ඉතින් අර ඔයාලට පාට පෙන්වන්න ඕන නිසායි කප් එකකටත් දැම්මේ. නැත්නම් ඉතින් පොල් කට්ටේ තමා බොන්නේ. අදත් මගේ වීඩියෝ එක හොඳයි හිතුනොත් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරණීය ඉල්ලීමක් කරනවා. අදත් වීඩියෝ එකෙන් මං ගිහින් එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි ඔයාලට.